එහෙනම් අපි අද කරමු පේපර් එකේ 8 වෙනි ප්‍රශ්නේ. දර්ශකයක් තියෙන්නේ 10 0.637.75 බලය 4.34ක් ලෙසගෙන log 43.4 අගය සොයන්නලු. දැන් දර්ශක පාඩමත් මේකට ගැලපෙන්න ඕනේ. දර්ශක කියලා දුන්නම ලඝු ගණක කියලා දුන්නේ නැහැ. නමුත් මේ ගානට අදාළ තීර කෑල්ල කියලා දෙන්න අපිට මෙන්න මෙහෙම එකක් ලියන්න පුළුවන්. ඉතින්ලම log මේ log කියලා ලියන්නේ ඉතින් t විතරක් දාන්නේ 10 පාදයට තියෙනවා නම් විතරයි lg දාන්නේ. අනිත් හැම එකක්ම log 5 පාදය log 2 පාදය ඒකට log කියලාම ලියන්න ඕනේ. එහෙම නැත්නම් ලඝු මේක ලියන්න පුළුවන් lg 10 පාදයක් මෙතන තියෙනවා. අයක් කිව්වේ නැති වුණාට. හරිද? මෙතන 10 පාදයක් තියෙනවා. හරි. දැන් මේක අපි ලඝු ගණක විදියට ලියන්න දන්නවා. කොහොමද ලියන්නේ? දෙන්න මාරු කරගන්න තියෙන්නේ. ලඝු 10 පාදයේ තියෙන හින්දා මම lg දැම්ම එක ලියන්නේ 4.34 සමානයි 0.637.5. ඔන්න 10 පාදයට 4.34 ලඝු ගණකයේ තමයි මේ. එතකොට 43.4 ලියන්න කියන්නේ අපිට ඒක ලියා ගන්න පුළුවන් මෙන්න මෙහෙම විදියට. ලඝු 4.34 වැඩි කිරීම 10 කියලා ලියන්න පුළුවන්. එතකොට දර්ශක පාඩම ආයෙත් එනවා වැඩි කිරීමක් වුණොත් ලඝු එකතු වෙනවා. ඒ කියන්නේ log 4.34 එකතු කිරීම 10. දැන් අපි මේක දන්නවා 0.637.5යි. අපි මේක දන්නවා මොකද ලඝු 10 පාදයට 10 ලඝු ගණකය 1යි. ඒ කියන්නේ 10 එක්වෙනි බලය සමානයි 10යි කියන එක තමයි මේ ලඝු වලට අනිත් පැත්ත මාරු කරලා දෙන්නේ. එහෙනම් මෙයා 1යි. දැන් එකතු කරන්න 1.637.5 උත්තරේ. මේක මෙච්චර දිගට යන්න ඕන එකක් නෙමෙයි. මේ කෑල්ලෙන් මේ කෑල්ලට එන්න පේලි දෙකක් විතර ගන්න. ටක් ගාලා මේ ගාන හදන්න. මොකද මේක MCQ පේපර් එකේ තියෙන මේ පළවෙනි පේපර් එකේ තියෙන ගානක් හින්දා. වැඩි කාලේ ගන්න එපා.